ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාලය දැනුම් දීමක් කර තිබෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරේ සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රමිකයින් අවධානයෙන් පසුවිය යුතු බවයි. දින 11ක් පුරා ව්‍යාප්ත වන ඊශ්‍රායල, ඉරාන් සහ ඇමරිකානු හමුදා සම්බන්ධ වූ මැද පෙරදිග යුදමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රියේ පමණක් 7 වතාවක් සයිරන් නාද වුණා. ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේදී ඔවුන් හමුදා සහ සංනිවේදන ඉලක්ක වෙත මිසයිල් එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. මීට අමතර වශයෙන් අද ඊශ්‍රායල් ආරක්ෂක හමුදා දන්වනු ලැබුවා තමන්ට ඊශ්‍රායලයේ තිබෙන සමාජ මාධ්‍ය හෝ ඊමේල් ආදියට නොදන්නා අංකයකින් හෝ නොදන්නා ගිණුමකින් ලැබෙන සියලුම ලිපි හෝ වෙනත් දෑ කිසිම හේතුවකින් විවෘත කරන්න එපා. මොකද බොහෝ අවස්ථාවලදී සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ උත්සාහයන් තියෙනවා.